guys, කොහොමද ඔයාලට? අද අපි බුක් ෆෙයා යනවා. මම දැන් මේ ඉන්නේ නම් ඔෆිස් එකේ. අද ඔෆිස් ඩේ එකක්. ඔෆිස් එකෙන් ඔෆ් වෙලා තමයි අපි යන්නේ. හස්බන්ඩ් ආව මාව ගන්න. අපි දැන් මේ යන ගමන් මගේ ඔෆිස් එකේ යාළුවොත් ආව අපිත් එක්ක යන්න. හැබැයි මෙයාලාව vlog එකට ගන්න නම් හරි අමාරුයි. ඔයාලට පේනවනේ මේ ලැජ්ජාවෙන් hina වෙවි ඉන්න එක්කෙනෙක් නම් මේ හැංගිලා ඉන්නේ දැන්. අපි දැන් නම් BMICH එක ළඟට ඇවිත් ඉන්නේ. මං අද තමයි බුක් ෆෙයා යන්න ඕනි කියලා ප්ලෑන් කරගෙන හිටියේ. ඒ කියන්නේ අපි මේ බුක් ෆෙයා ගියේ ලෝක ළමා දිනේ දවසේ. මට ඒක නම් මතක්ුනේ නැහැ ප්ලෑන් කරනකොට. ලෝක ළමා දිනේ නිසා වෙන්න ඕන අද fully crowded. අපිට පාකින් හොයාගන්න වැඩ ලේසි උනේ නැහැ. ඒක නම් ලොකු කට්ටක් කෑවා. අපි දැන් මේ BMICH එකේ එන්ට්‍රන්ස් එකෙන් ආව ඇතුළට. ඒත් බලන්නකො මොකද උනේ කියලා. පාකින් ස්පේස් කොහෙවත්ම තිබුණේ නැහැ. අපි ආයේ එක්සිට් එකෙන් එළියට ආවා. ඇවිත් ආයෙම ඉතින් වටයක් ඇවිත් ආයෙ එන්ට්‍රන්ස් එකෙන් ඇවිත් ඔහොම තමයි පාකින් ස්පේස් එකක් හොයාගත්තේ. ඒ වැඩේ නම් ලේසි උනේ නැහැ ඉතින්. මං කිව්වේ ඔයාලට මේ එක්සිට් එකෙන් එළියට ආව වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එක. අපි මෙහෙම ඉස්සරහට ගිහින් ආයෙත් එන්ට්‍රන්ස් එකෙන් ඇවිත් එහෙම තමයි පාකින් ස්පේස් එකක් හොයාගත්තේ. කොහොම හරි ඔන්න ඉතින් අපි ආවා. ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලා බුක් ෆෙයා යනවා නම් PickMe එකෙන් ෆ්‍රී ටිකට්ස් බුක් කරන්න පුළුවන් ඔයාලට. PickMe ටිකට්ස් වලට මෙතන වෙනම එන්ට්‍රන්ස් එකක් තියෙනවා. මේ එන්ට්‍රන්ස් එකේ ලොකු කිව් එකක් නැහැ. ඔයාලට මේක පහසුයි ගොඩක්. එන්ට්‍රන්ස් එකෙන් ආවම මෙතන මුලින්ම තියෙන්නේ ෆුඩ් ස්ටෝර්ස් ටික. ඔයාලට පොත් ගන්නවා වගේම එක එක ජාතියේ කෑම වර්ග try කරන්නත් පුළුවන් මෙතනින්. මේ ඉන්නේ මගේ යාළුවෝ ටික. මං කිව්වේ මගෙත් එක්ක ඔෆිස් එකේ යාළුවොත් ආව බුක් ෆෙයා. ඔයාලට ඈතින් පේනවා මෙතන ලස්සන පැලස් එකක් හදලා තියෙනවා. මමත් මෙතන ඉඳලා ෆොටෝ එකක් ගත්තා. ඒක ලස්සනයි. හරිම ලස්සනට හදලා තියෙනවා. පොඩි බබාලා එහෙම ගොඩක් යනවා එතන බලන්න. හැබැයි මගේ මේ vlog එකේ බුක් ස්ටෝර්ස් වල වීඩියෝ ක්ලිප්ස් නම් ගොඩක් නැහැ. මොකද දන්නවද? පොත් ගන්න ගියාම මට ඉතින් අනිත් වැඩ ටික අමතක වෙනවා. ඊට පස්සේ මම පොත් අරගෙන ඉවර වෙලා එළියට ඇවිත් තමයි ආයේ වීඩියෝ ක්ලිප් ගත්තේ. මං ගත්ත පොත් මොනවද කියලා ඔයාලට මේ vlog එකේ අන්තිමට බලන්න පුළුවන්. මං දාලා තියෙනවා මං ගත්ත පොත්වල ෆොටෝස් ටිකක්. ඔයාලට සින්දු අහන්නත් පුළුවන් මෙතන බුක් ෆෙයා එකට ආවහම. දැන් නම් අපිට හොඳටම මහන්සි බුක් ස්ටෝර්ස් වල ඇවිදලා පොත් අරගෙන දැන් තමයි එළියට ආවේ. දැන් නම් මේ ඔයාලට පේනවනේ. මේ තමයි මගේ ෆේවරිට් ඩ්‍රින්ක් එක බබල් ටී. මගේ යාළුවෝ ටික නම් vlog එකට ගන්න හරි අමාරුයි ඔයාලට පේනවනේ. මෙයා නම් ඉතින් ඉන්නවා මට සපෝට් එක දීලා. අපි රෑ වෙලානේ බුක් ෆෙයා ආවේ. බුක් ෆෙයා එකේ ක්ලෝසින් ටයිම් එක තියෙන්නේ 9. දැන් නෑ 9ත් පහු වෙලා. ඔයාලට පේනවා ඒ තාම පොත් ගන්න ආපු මිනිස්සු මෙතන ඉන්නවා ගොඩක් අය. නිසා අපි ඉස්සරහ චුට්ටක් වාඩි වෙලා හිටියා. ආවෙලා ඉන්නේ. මේ තියෙන්නේ මං ගත්ත පොත්. මේ පොත් දෙක තමයි මං ගන්න ආසාවෙන්ම හිටියේ. Love you all. Stay happy. See you soon. Bye.